ආයුබෝවන් මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි රැකියාවක් කරනකොට මේ ගෙවන කොන්ට්‍රිබියුටි කියන්නේ මොනවද? ඒ කොන්ට්‍රිබියුටි යොදාගන්නේ මොනවටද? සහ අපි අපිට ඒකෙන් ලැබෙන වාසි සහ අවාසි මොනවද කියන එක. ඉතාලියේ සාමාන්‍යයෙන් මේ ගෙවන කොන්ට්‍රිබියුටි වලින් මූලිකවම වෙන්නේ එදිනෙදා විශ්‍රාම වැටුප් ලබන කට්ටියට විශ්‍රාම ගෙවීම. එතකොට හිතන්න පුළුවන් කෙනෙක් මං වෙනුවෙන් ගෙවන කොන්ට්‍රිබියුටි වලින් කොහොමද තව කෙනෙක්ට විශ්‍රාම වැටුප් ගෙවන්නේ කියලා. ඒකට විසඳුම තමයි අපි මේ ජීවන චක්‍රය වගේ ඉතාලියේ ඉන්න මිනිස්සු අලුතෙන් ඉපදෙනවා, ඉපදෙන කට්ටිය ඉස්කෝලේ ගිහිල්ලා රැකියාවලට යනවා, ඊට පස්සේ විශ්‍රාම යනවා. ওই චක්‍රය යම්කිසි සීමාවකින් නතර වෙනවද නැහැනේ. මේ ලෝකේ පවතින තාක්කල් ඔය සයිකල් එක ඔය විදිහටම යනවා. එතකොට අපි අද කොන්ට්‍රිබියුටි ගෙවනවා. එතකොට අද පෙන්ෂන් ගන්න කට්ටියට පෙන්ෂන් ගෙවනවා ඒ මුදල් උපයෝගී කරගෙන. ඒ වගේම මේ කොන්ට්‍රිබියුටි වලින් තමයි අපේ සාධාරණ හේතුවක් මත අපේ රැකියාව නැති වුණොත් අපි ගන්න දිස්සොක්කුපත්සියෝනේ. එහෙම නැත්නම් නස්පිඩෝ මන්දකට අපිට මාසිකව ගාණක් හම්බෙන්නේ. ඒ වගේම මලත්තියා කියන්නේ අපි රැකියාව කරනකොට අපිට අසනීප වෙලා යම් කිසි දවස් ප්‍රමාණයක් රැකියාවට යන්න බැරි වුණොත් ඒ වෙනුවෙන් අපේ පඩියෙන් කැපීමක් නැතුව අපිට දීමනාව ලබා දෙනවා මලත්තියා දීමනාව. ඒ වගේම මැටර්නිටා කියන්නේ කාන්තාවක් ගැප් ගත්තොත් එහෙම මාතෘත්වය ලැබීම නිමිත්තෙන් හම්බෙන දීමනා ලබා ගන්න. ඒ වගේම පතර්නිටා පිරිමි පුද්ගලයෙක් නම් පීතෘත්වය ලැබීම වෙනුවෙන් ඔහුට ලැබෙන යම්කිසි දීමනාවන් ලබා ගන්න. ඒ වගේම කාස්සා ඉන්ටග්‍රාසියෝන. කාස්සා ඉන්ටග්‍රාසියෝන කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතන්නකො කම්පැනියක් තියෙනවා. කම්පැනි එක සතියකට පැය 40ක වැඩ කරන කෙනෙක් ඉන්නවා. නමුත් යම්කිසි බාහිර හේතුවක් නිසා අමුද්‍රව්‍ය හොයාගැනීමේ අපහසුතා, කර්මාන්ත ශාලා අලුත් වැඩියා කිරීම, ඒ වගේම යම්කිසි වසංගත වගේ දේවල් ආවහම පැය 40 වැඩ කරන්න බැරුව සාමාන්‍යයෙන් මේ ප්‍රොඩක්ෂන් එක සතියට පැය 30ක් දක්වා අඩු වෙනවා. නමුත් ඒ අවස්ථාවවලදී සේවකයන් රැකියාවෙන් නිරපන්නේ නැතුව කොන්ත්‍රාත් එක ඒ විදිහටම තියාගෙන ඉතුරු පැය 10ට ගෙවන දීමනාව රජයෙන් ගෙවලා සේවකයන් දිරිමත් කිරීමක් සහ ආයතන දිරිගැන්වීමක් වශයෙන් මුදල් ප්‍රතිපූර්ණය කරන එක තමයි කාසා ඉන්ටග්‍රාසියෝන එකෙන් වෙන්නේ. ඒ වගේම ඉන්වලිඩිටා කියන්නේ මේ රටේ යම්කිසි ආබාධිත තත්ත්වයකදී පුද්ගලයෙකුට ලැබෙන දීමනාවන් ඒ වගේ දේවල් වලටත් පාවිච්චි කරන්නේ මේ කොන්ට්‍රිබියුටි ෆන්ඩ් එකේ සල්ලි. සාමාන්‍ය 2026 ඉම්ස් අයවැය ඇස්තමේන්තුව අනුව වසර අවසානයේ කෑෂ් බැලන්ස් එක යුරෝ බිලියන 35.9ක් යුරෝ බිලියන 35.9ක් කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. නමුත් මේ සල්ලි කවුරුත් දන්නවා වගේ හිතුමතේ පාවිච්චි කරන්න පුළුවන් මුදල් නෙමෙයි. මේකට යම්කිසි නීති රෙගුලාසි තියෙනවා. ඊළඟට මේ කොන්ට්‍රිබියුටි එක තිබීමේ ඊළඟ වටිනාකම තමයි අනාගත පෙන්ෂන් දීමනා සහ විවිධ දීමනා ලබා ගැනීමට වැදගත් වෙනවා. ඒ වගේම සේවා යෝජකයාට කොන්ට්‍රිබියුටි ගෙවීමෙන් වාසියක් වෙනවා. මොකද සාමාන්‍යයෙන් නීත්‍යානුකූලව සේවකයන් බඳවා ගත්තාම යම්කිසි ආකාරයක පරීක්ෂණ කරන්නවත් ඒ කියන්නේ තමන්ගේ ආයතනයේ නීති රෙගුලාසි වලට අනුවද වැඩ කරන්නේ. සේවකයන්ට රැකියා කොන්ත්‍රාත් රැකියා ගිවිසුම් ගහලා තියෙනවද කියන එක මතත් සේවා යෝජකයාට ආරක්ෂාවක් තියෙනවා කොන්ට්‍රිබියුටි ගෙවීම මගින්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ කොන්ට්‍රිබියුටි රැකියාවෙන් රැකියාවට වෙනස් වෙනවා. රැකියාවෙන් රැකියාවට සේවා යෝජකයා සහ සේවකයා දායකත්වය ලබා දිය යුතු ප්‍රතිශතයන් වෙනස් වෙනවා. ඒ වගේම තමන්ගේ සේවා යෝජකයා සහ සේවකයා වශයෙන් තමනොත් මේ කොන්ට්‍රිබියුටි අරමුදලට දායක වීම තුළින් විදේශිකයන් වශයෙන් අපිටත් ලාභ ප්‍රයෝජන ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම අපි ෆැමිලියාරි වීසා වලට ඇප්ලයි කරනකොට, ඒ වගේම ඉතාලි පුරවැසිභාවය ලබා ගන්නකොට සහ විවිධ ඉතාලි රජය විසින් ලබා දෙන දීමනාවන් සඳහා අපිට අයදුම්පත් ඉදිරිපත් කරනකොට විශේෂයෙන්ම ඉතාලි රජය විසින් බලනවා මේ පුද්ගලයා නීත්‍යානුකූලව මේ රට තුළ රැඳී සිටමින් නීත්‍යානුකූල විදිහට රැකියාවක් කරලා තියෙනවද සහ ඒ වෙනුවෙන් දක්වන දායකත්ව අරමුදල් ගෙවා තිබෙනවද කියන එක. ඒ හින්දා ඔබ හිතන්න එපා ඔබට කොන්ට්‍රිබියුටි ගෙවීම ඔබට වෙන අවාසියක් කියලා. ඒක හැම වෙලේම තමන්ට වාසියක්, තමන්ගේ අනාගත රැකියා සුරක්ෂිතතාවය වගේම තමන්ගේ ඉදිරි විශ්‍රාමික ජීවිතයට පෙන්ෂන් ෆන්ඩ් එකට එහෙම නැත්නම් කොන්ට්‍රිබියුටි ගෙවන්න දායක වීම තුළින් ආරක්ෂා වෙනවා. ඔබේ ජීවිතයේ සුරක්ෂිතභාවය සඳහා තමයි මේ ආකාරයකට කොන්ට්‍රිබියුටි ක්‍රමවේදයක් ඉතාලි රජය විසින් හඳුන්වා දීලා තියෙන්නේ. අපි මේ වගේ වීඩියෝ එකකින් ඊළඟ පාර හම්බෙමු. අපි ඒකෙදි කතා කරමු මොන වගේ රැකියාවලද මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් බලපාන්නේ, සේවා යෝජකයාගෙන් කොච්චර කොන්ට්‍රිබියුටි ප්‍රමාණයක් ඉම්ස් එකට ගෙවන්න ඕනේද, සේවකයා විසින් කොච්චර ප්‍රමාණයක් ඉම්ස් එකට ගෙවන්න ඕනේද කියලා සවිස්තරාත්මකව ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.